වර්ගඵලයේ පරිමිතිය වර්ගඵලය පරිමිතිය ඇසුරෙන් අපි සාකච්ඡා කරන දෙවෙනි ගාන. මම කලින් කිව්වා වගේම මෙන්න මේ වර්ගඵලයේ පරිමිතිය සම්බන්ධ මෙන්න මේ සූත්‍ර ටික අනිවාර්යයෙන්ම අපි මතක තියාගෙන ඉන්න ඕනේ. හරිද? එකපාරක් සූත්‍ර ටික මතක් කරමු. සමචතුරස්‍රයේ දිග A කියලා ගත්තොත් පාද හතරම දිගින් සමානයි. ඒකින්ද වර්ගඵලය ලියන්න පුළුවන් A වැඩි කිරීම A කියලා. පරිමිතිය ලියුව හැකි 4ක් A කියලා. වර්ගඵලයේ A වැඩි කිරීම A පරිමිතිය 4ක් A. ඍජුකෝණාශ්‍රයේ දිග A පළල B කියලා ගත්තොත් වර්ගඵලය ලියුව හැකි A වැඩි කිරීම B කියලා. පරිමිතිය ලියුව හැකි දෙවතාවක් A ධන B කියලා. ත්‍රිකෝණය ගත්තාම ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න සමීකරණයක් තියෙනවා භාගයේ වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. භාගයේ වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ඊට පස්සේ ත්‍රිපීසියමේ වර්ගඵලය ලියන්න පුළුවන් භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස. භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය ලියන්න පුළුවන් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසින්. ඊට පස්සේ වෘත්තය ගත්තාම වෘත්තයේ වර්ගඵලයේ පරිමිතිය ලියන්න සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක වෙන වෙනම කිව්වොත් වර්ගඵලය phi r වර්ග පරිමිතිය දෙකක් phi r. phi r වර්ගයි දෙකක් phi r කියන එකයි. හරි නේද? ඊට පස්සේ වෘත්තයේ කොටසක් එක්ක කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ලියන්න phi r වර්ග කියන එක වැඩි කරන්න ඕනේ θ බෙදීම 360. ඊට පස්සේ පරිමිතිය වෙන්නේ ඡාප දිග හොයන්න දෙකක් phi r කියන එක වැඩි කරන්න ඕනේ θ බෙදීම 360. මේක සම්පූර්ණ පරිමිතිය හොයනවා නම් මේකට දෙකක් r තව එකතු වෙන්න ඕනේ. මෙන්න මේ අරයයි මෙන්න මේ අරයයි r දෙකක් එකතු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යමු ගාන. හරි. බලා ගන්න. රූපයේ දැක්වෙන ABC ඍජුකෝණයේ ත්‍රිකෝණාකාර බිම් කොටසෙන් හා කේන්ද්‍ර කෝණය අංශක 90ක් වූ ACD කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයුත් බිම් කොටසකින් සමන්විත එළවලු පාත්‍යයකි. එහෙනම් ABCD කියන්නේ එළවලු පාත්‍යයලු මොන වගේද? ACD කියන්නේ ඍජුකෝණයේ ත්‍රිකෝණයක්. ACD කියන්නේ ඍජුකෝණයේ ත්‍රිකෝණයක් වෙච්ච ඊට පස්සේ ACB කියන්නේ ඍජුකෝණීය ත්‍රිකෝණයක්. ACD කියන්නේ කේන්ද්‍ර ඛණ්ඩයක්ලු. කේන්ද්‍රය අංශක 90ක් වුණ කේන්ද්‍ර ඛණ්ඩයක්ලු. phi යගේ 22 බෙදීම 4 ලෙස ගන්න. AD සමානයි 7 මීටර. AD කියන එක අපිට දීලා තියෙනවා මීටර 7යි කියලා. AD කියන එක මීටර 7යි කියලා දීලා තියෙනවා. එහෙනම් ACD කේන්ද්‍ර ඛණ්ඩ කොටසේ C සිට D තෙක්. C සිට D තෙක් කියන්නේ මෙන්න මෙතන C ගෙන් පටන් ගත්තාම D වෙනකම් මෙන්න මේ දිග. ඔය අපෙන් අහන්න යන චාප දිග කියලා තේරෙන්න ඕනේ දැන්. මොකද්ද? චාප දිග. C සිට D තෙක් මායිම දිගේ වැටක් සාදන්නේ නම් වැටේ දිග සොයන්න. ඉස්සලා ගානේ තහලා තිබ්බේ වැටේ දිග නේද? ඔය කියන්නේ CD චාප දිග සොයන්න කියලා තියෙන්නේ. CD චාප දිග සොයන්න. කොහොමද නම් CD චාප දිග හොයන්නේ? CD චාප දිග මට ලියන්න පුළුවන් කෙලින්ම මෙන්න මෙහෙම. CD චාප දිග ලියන්න පුළුවන් දෙකක් phi r කියන එක වැඩි කරන්න ඕනේ θ බෙදීම 360න්. වැඩි කරන්න ඕනේ θ බෙදීම 360 කියන එකේ. θ බෙදීම 360න්. එහෙනම් දෙක වෙනුවට මම එහෙමම දෙක ලියාගත්තා. 5 වෙනුවට මට ලියා ගන්න තියුවේ 22 බෙදීම 7 කියලා එකක්. ඊට පස්සේ r කියන්නේ මොකද්ද? අරය සමානයි මෙතන AD සමානයි 7යි මීටර කියලා දීලා තිබ්බනේ. එහෙනම් අරය කොච්චරද දෙන්නේ? මීටර 7ක්. 7යි. θ කියන්නේ අංශක 90යි. θ කියන්නේ කේන්ද්‍ර කෝණයනේ. කේන්ද්‍රයේ කෝණයනේ. මෙන්න මෙතන කෝණය. එහෙනම් අංශක 90යි. ඍජු කෝණයක් කියලා දිනවනේ. කේන්ද්‍රයේ කෝණය අංශක 90ක් වූ ACD කේන්ද්‍රික ඛණ්ඩයක. 90 බෙදීම 360යි. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? මේක සුළු කරන්න තියෙන්නේ. 90ට 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි. මේ 7ට මේ 7 කැපෙනවා. 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි 2ට 2 ඒවා 1යි. එහෙනම් අන්තිම උත්තරය අපිට ඉතිරෙනවා
11 වැඩි කිරීම 1 වැඩි කිරීම 1 කියලා. 11යි මේක තියෙන මීටර වලින් එහෙනම් 11යි මීටර. CD දිගේ වැටක් හදනවා නම් ඒ වැටේ පරිමිතිය වැටේ දිග එනවා 11යි මීටර කියලා. මීටර 11ක් කියලා එනවා. හරි. ඊට පස්සේ ACD බිම් කොටසේ වර්ගඵලය සොයන්න. ACD කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය නේද? ACD බිම් කොටසේ වර්ගඵලය හොයන්න මට කෙලින්ම සමීකරණය දාන්න පුළුවන්. phi r වර්ග කේන්ද්‍රික ඛණ්ඩයක සමීකරණය phi r වර්ග වැඩි කිරීම θ බෙදීම 360යි. θ බෙදීම 360යි. එහෙනම් 5 වෙනුවට මට ආදේශ කරගන්න පුළුවන් 22 බෙදීම 7 5 වෙනුවට ආදේශ කරගන්න පුළුවන් 22 බෙදීම 7 r වර්ග කියන්නේ r වැඩි කිරීම r කියන එක. θ බෙදීම 360 කියන එකට ආදේශ කරගන්න පුළුවන් θ ට 90 ආදේශ කළා 360 එහෙමම ලියා ගන්න පුළුවන්. දැන් තියෙන සුළු කිරීමක් කරගන්න 7ට 7 කැපෙනවා 390 ඒවා 4යි 90ට 90 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි උඩ ඉතුරුලා දෙනවා 11යි 7යි 11 සරක් 7 22යි 11 සරක් 7 77යි 77යි යට ඉතුරුලා දෙනවා මෙතන 1යි මෙතන 2යි 1 වරක් 2 2යි 77 බෙදීම 2ක් වර්ග මීටර කියලා එනවා. තවත් සුළු කරොත් එහෙම 77 දෙකෙන් බෙදා වෙනවා 7ට 2 ඒවා 3යි 17ට 2 ඒවා 8යි එකක් ඉතුරුයි 10ට 2 ඒවා 5යි 38.5ක් එනවා වර්ග මීටර 38.5ක් එනවා. හරි නේද? ඉස්සරෝම අපිට CD ඡාප දිග හොයන්න කිව්වා. ඊට පස්සේ ACD වර්ගඵලය හොයන්න කිව්වා. 38.5ක් කියලා ආවා. 38.5යි වර්ග මීටර. එහෙනම් ඊට පස්සේ ABC බිම් කොටසේ වර්ගඵලය වර්ග මීටර 42යි නම් ABC කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය නේද? ABC කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ওই ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 42යි නම් BC දිග සොයන්න කියලා කියනවා. BC දිග සොයන්න. බලන්න AC කියන එක මං ආධාරක පාදයේ විදිහට ගත්තොත් AC කියන එක ආධාරක පාදයේ විදිහට ගත්තොත් BC කියන්නේ මොකද්ද? ලම්බ උස. මෙන්න මෙතන අංශක 90ක් වෙලානේ. AC කියන එක ආධාරක පාදයේ විදිහට ගත්තොත් එහෙම BC කියන්නේ ලම්බ උසක්. එහෙනම් අපිට කෙලින්ම සමීකරණය දාන්න පුළුවන්. මොකද්ද ත්‍රිකෝණයක සමීකරණය? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සමීකරණය සමානයි භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. අපිට වර්ගඵලය දීලා දෙනවා 42යි වර්ග මීටර කියලා. භාගය එහෙමම තියාගන්නවා. ආධාරක පාදය අපිට දීලා දෙනවා 7යි කියලා. එයි AD කියන්නේ AC කියන්නේ දෙකම අරයක්. ACD කියන මේ කේන්ද්‍ර ඛණ්ඩයක් නම් AD කියන්නේ AC කියන්නේ දෙකම අරයක්. එහෙනම් AD මීටර 7යි නම් AC මීටර 7යි. ඒ කියන්නේ ආධාරක පාදයේ මීටර 7යි. H කියන්නේ BC. H කියන්නේ BC. එහෙනම් BC ව හොයන්න තියෙන්නේ. ඉස්සරවම මෙන්න මේ දෙක එක බෙදීම දෙක කියන එකේ දෙක කියන එක හරස් ගුණිතයෙන් උඩට දාගන්න පුළුවන්. හරස් ගුණිතයෙන් උඩට දාගන්න පුළුවන්. කොහොමද එන්නේ එතකොට? 42 ගුණ කිරීම 2 සමානයි 7 වැඩි කිරීම BC. අපි BC යුක්ත කරගන්න බෑ. BC යුක්ත කරගන්න දෙපැත්තම 7ෙන් බෙදා ගන්න ඕනේ. මේ පැත්ත 7ෙන් බෙදන්න ඕනේ. එහෙනම් මේ 7 කැපෙනවා. එතකොට BC සමානයි 42 වැඩි කිරීම 2 බෙදීම 7ක් කියලා එනවා. 42 වැඩි කිරීම 2 බෙදීම 7ක් කියලා එනවා. බලන්න මෙතන ගුණ කිරීම තියෙන හින්දා මට මෙන්න මේ 42ට 7 කපන්න පුළුවන්. එයි ඉරෙන් උඩ සංඛ්‍යාවකට ඉරෙන් යට සංඛ්‍යාවක් කපන්න පුළුවන් කිව්වා. එහෙනම් ඉරෙන් උඩ 42 තියෙනවා යට 7 තියෙනවා. 4ට 7 ඒවා 1යි 42ට 7 ඒවා 6යි. එහෙනම් BC කියන්නේ 6 වරක් 2 12යි 12 බෙදීම 1යි කියන්නේ 12 බෙදීම 1යි කියන්නේ 12ම තමයි.
එහෙනම් BC දිග සමානයි සෙන්ටිමීටර නෙවෙයි මීටර 12යි. BC දිග සමානයි මීටර 12යි. මීටර 12යි. කලින් වගේම අපි ත්‍රිකෝණයේ වර්ගඵලයේ සූත්‍රය ලිව්වා. ලියලා අගයන් ආදේශ කළා. නොදන්නා පදේ එහෙමම තියාගෙන නොදන්නා පදේ යුක්ත කරා. හරි නේද? BC දිග. ඊට පස්සේ අපිට කියනවා කේන්ද්‍රික ඛණ්ඩ ආකාර බිම් කොටසේ වර්ගඵලයෙන් තුන් ගුණයක වර්ගඵලයක් ඇති. කේන්ද්‍රික ඛණ්ඩ ආකාර බිම් කොටසේ වර්ගඵලයෙන් තුන් ගුණයක්. ඒ කියන්නේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය 77 බෙදීම 2ක්. ඔය වගේ තුන් ගුණයක්. තුනෙන් වැඩි කරාම එන ගන්න. ඒ වගේ වර්ගඵලයක් තියෙන ඍජුකෝණාත්‍රාකාර බිම් කොටසක් BC එක් පාදයක් වෙනසේ. මෙන්න මේ BC කියන එක පාදයක් වෙන විදිහට එළවලු පාත්‍රයේ පිටතින් එක් කළ යුතුය. එම ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසේ පළල සොයා එහි මිනුම් සහිතව දල සරහන් ඉහත රූපයේම ඇඳ දක්වන්න. හරි. එහෙනම් අපිට ඒකටත් කොහොමද මොකද්ද කරන්න දෙන්නේ හොඳම වැඩේ? ඒකටත් කරන්න දෙන්නේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵල වෙන සමීකරණ ලියා ගන්න තියෙනවා. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය වෙන සමීකරණ ලියා ගන්න තියෙනවා. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ a කියලා ගත්තොත් a සමානයි දිග වැඩි කිරීම පළල. දිග මං a කියලා ගත්තොත් සිම්පල් a කියලා ගත්තොත් පළල b කියලා වන්න පුළුවන්. a සමානයි a වැඩි කිරීම b. අපි a කියන එක දන්නවා. a කියන්නේ වෘත් ඡාප කොටසේ නෙමෙයි කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය වගේ තුන් ගුණයක්. කේන්ද්‍ර ඛණ්ඩික වර්ගඵලය වගේ තුන් ගුණයක් තමයි ඒ හදන ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. එහෙනම් 77 බෙදීම 2 වැඩි කිරීම 3. එහෙම නැත්නම් 38.5 වැඩි කිරීම 3 ගත්තත් හරි. 77 බෙදීම 2 වැඩි කිරීම 3 කියලා ගත්තත් හරි. ඒ කියන්නේ දිගනේ. දිග සමානයි මෙන්න මෙතන අපි හොයාගත්තා. දිග වැඩි කිරීම බලන. දිග කියන්නේ BC. BC අපි මේක හොයාගත්තා 12යි මීටර කියලා. මීටර 12යි කියලා හොයාගත්තා. එහෙනම් දිග සමානයි මීටර 12යි. B කියන එක දන්නේ නැහැ. එහෙනම් B ව හොයාගන්න ඕනේ. B ව හොයාගන්න දෙපැත්තම බෙදන්න ඕනේ 12යි. දෙපැත්තම 12න් බෙදන්න ඕනේ. එහෙනම් මෙතන මේකත් 12න් බෙදනවා. මේකෙත් මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ. වැඩි කිරීම තියෙන හින්දා එක පැත්තක් 12න් බෙදුණා නම් ඇති. වැඩි කිරීම තියෙන හින්දා එක පැත්තක් 12න් බෙදුණා නම් හරි. මෙතන මෙහෙම වගේ තිබ්බනම් 77 එකතු කිරීම 3 77 බෙදීම 2 එකතු කිරීම 3 තිබ්බනම් මේ සම්පූර්ණ මේක 12න් බෙදන්න ඕනේ. සම්පූර්ණ මේක 12න් බෙදන්න ඕනේ. එහෙම නැතුව මෙතන ಗುಣ කිරීම තියෙන නිසා ಗುಣ කිරීම තියෙන හින්දා මේ එක සංඛ්‍යාවක් විතර 12න් බෙදුවා නම් උත්තරේ හරි. එහෙනම් මෙතන කීයක් එනවද? ලොකු භාග සංඛ්‍යාවක් කරන්නේ 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි මෙතන 4 2 8යි 77ක් එක 77යි මේ 12ට මේ 12 කැපිලා යනවනේ. එහෙනම් B සමානයි 77 බෙදීම 8ක් කියලා එනවා. 77 බෙදීම 8ක් සෙන්ටිමීටර නෙවෙයි මීටර නේද? එහෙනම් 77 8ෙන් බෙදුවාම එනවා 9යි දශම ගාන. 77 8ෙන් බෙදුවාම එනවා 9යි දශම ගාන. මෙතන බලමු. 77 8ෙන් 77ට 8 ඒවා 74 8 ඒවා කීයද? 72ට 9යි 79ක් 8 72යි 77න් 72ක් අඩු කරාම 5ක් ඉතුරුයි. දශම දෙකක් තියෙනවා. දශම දෙකක් තිබ්බනම් මෙතනින් බිඳුවක් ගන්න පුළුවන්. බිඳුවට 50 8 වරක් 6 48යි දෙකක් ඉතුරුයි 20ට 8 ඒවා 2යි 8 දෙවරක් 8 16යි 4යි ඔය විදිහට යනවා 4ට 8 ඒවා නෑ 40ට 8 ඒවා 5යි හරි ඔය වගේ එනවා 9.6යි 2යි 5 9.6යි 2යි 5ක් එනවා නේද? එහෙනම් මීටර 9.6යි 2යි 5ක් එනවා. මේකේ අන්තිම දශම ස්ථානට යනකම් හොයන්න ඕනේ නැහැ. මෙතනින් නැවතුවා කියලා අවුලක් නැහැ. බලන්න මෙන්න මේ විදිහට පළල 9.6යි 2යි 5ක් උන දිග BC උන ඍජු කෝණයක් මෙතන ඇදලා පෙන්වන්න ඕනේ.
ඍජු කෝණයක් මෙතන ඇඳලා පෙන්වන්න ඕනේ. ඔන්න ඔය වගේ ඍජු කෝණයක් ඇඳලා මෙතන ලකුණු කරන්න 77 බෙදීම 8යි කියලා. 8යි මීටර කියලා. BC කියන්නේ 12යි මීටර. හරිද? ඔන්න ඔය ගානට කරාම ලකුණු ඔක්කොම හම්බ වෙනවා. බලාගන්න මෙන්න මේ විදිහට අපිට ඔක්කොම මේ ගාන ලකුණු 10ම ගන්න පුළුවන්. ලකුණු 10ක් දෙනවා කිව්වම ওই ලකුණු 10ම ගන්න පුළුවන්. එතකොට බලන්න මම මාකින් එකත් එක්ක ලකුණු දීලා තියෙන විදිහ පෙන්නන්නම්. හරි. මේ බලන්න පළවෙනි එකට. CD වැටේ දිග සොයන එකට. CD වැටේ දිග හොයන එකට සමීකරණ ලියලා ආදේශ කරන ලකුණයි 11යි කියනවට මීටර 11යි කියනවට එක ලකුණයි. හරි. මීටර 11යි කියනවට එක ලකුණයි. එතන ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ ACD බිම් කොටසේ වර්ගඵලය හොයද්දී සමීකරණ ලියන ආදේශ කරනවට එක ලකුණයි අන්තිම උත්තරය ගන්නවට එක ලකුණයි. මේ තියෙන්නේ 77 බෙදීම 2 කියන එක තියන්නත් පුළුවන්. ඒක සුළු කරලා 38.5 කියන එක තියන්නත් පුළුවන්. දෙකම අවුලක් නැහැ. එතන ලකුණු දෙකයි. ඊට පස්සේ මෙන්න මෙතන ABC බිම් කොටසේ වර්ගඵලය 42යි කියලා දීලා තියෙනවා. BC දිග හොයනවට. මෙන්න මේ සමීකරණ ලියනවටයි ආදේශ කරනවට ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා. ලියලා ආදේශ කරනවට ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා. අන්තිම උත්තරේ 12යි කියලා ගන්නවට ලකුණක් හම්බෙලා තියෙනවා. අන්තිම උත්තරේ 12යි කියලා ගන්නවට ලකුණක් හම්බෙලා දෙනවා. මේ විදිහට ලකුණු තුනක් හම්බෙලා දෙනවා. අන්තිම එකකට එකතු කළ යුතු ඍජු කෝණ ශ්‍රාකාර බිම් කොටසේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය 77 බෙදීම 2 3න් වැඩි කරලා එන ඒක තමයි වර්ගඵලය. ඒ වර්ගඵලය හොයා ගන්නවට ලකුණු එකක් දීලා තියෙනවා. ඔව්. ඒකටයි මේකටයි. සමීකරණය මේකට ලකුණයි මේකට ලකුණයි වෙන් වෙන්නේ මේකේ. වර්ගඵලය ලියන ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන වර්ගඵලය ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලයේ සමීකරණය ලියලා පළල උක්ත කරනවට ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ රූපතරණ මෙන්න මෙතන ඇඳලා පෙන්වනවට ලකුණක් දීලා තියෙනවා. හරි නේද? රූපතරණ ඇඳලා පෙන්වනවට ලකුණක් දීලා තියෙනවා. ඔය විදිහට ලකුණු 10ම ගන්න පුළුවන්. ලකුණු 10ම ගන්න පුළුවන්.